දෙවෙනි කොටස ආචාර ධර්ම සමාජ වගකීම් කොටස වගේම තමයි. ඒ හැමෝටම තියෙන්න ඕනි ආචාර ධර්ම. ඔයා එන්න ඕනි මේ වෙලාවට වැඩ කරන්න ඕනි මෙහෙම නිවාඩු ගන්න ඕනි මෙහෙම පද්ධතියක්. මොකද්ද මේ පද්ධතියක් කියලා කියන්නේ? උදාහරණයක් ගවර්න්මන්ට් වැඩ කරන ජොබ් එකක් කරන කෙනෙක් නම් වීඩියෝ එකක් සමහරට PDF එකක් සමහරට WhatsApp කරලානේ සංස්කෘතිය ගැන බලන්න ඕනි. ව්‍යාපාරය පිළිබඳ කොහොමද බලන්න ඕනි. එහෙම මෙන්ෂන් කරලා දාන්න බෑ. මොකද මේ පේටන්ට් එකක් කියලා කියන්නේ. හරි ඉතින් මේ පාඩමේ දෙවෙනි කොටස ආචාර ධර්ම සමාජ වගකීම් කොටස ඔයාලට මතකයි. සමාජ වගකීම් කොටස ඇතුලේ පොඩි සමරියක් දැම්මා ඉස්සෙල්ලා. එතකොට ආචාර ධර්ම. මේ ආචාර ධර්මයක් කියලා කිව්වට පස්සේ සමාජ වගකීම් කොටස වගේම තමයි. සමාජ වගකීම් වගේම තමයි. පොඩි වෙනසකට තියෙන්නේ ව්‍යාපාරයක් කරගෙන යනකොට දැන් ආචාර ධර්ම එතික්ස් එකක් නේ. අපි හැමෝටම තියෙනවා. ඔයාලා ගෙදර හිටියත් ඔයාලා ස්කූල් ගියත් ඔයාලා දවසක ජොබ් එකකට ගියත් ඔයාලා මොන තැනකට ගියත් ඒ තැනට අදාළ එතික්ස් තියෙනවානේ. එතකොට ආචාර ධර්ම තියෙනවා. ඒතර ඒවට අපි ඇටිටියුඩ්ස් අපේ මොන වගේ පුරුදුද තියෙන්නේ නේ? ඒ වගේ දේවල් තියෙනවා. ඒතර ව්‍යාපාරයකත් ගත්තට පස්සේ ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. ඒතර මේ ආචාර ධර්ම ගත්තට පස්සේ ව්‍යාපාරයක් ඇතුලේ ඉන්න සියලු දෙනාම නේ ව්‍යාපාරයත් එක්ක ව්‍යාපාරය ඇතුලේ ඉන්න හැමෝම එතන අයිතිකරු කියලා වෙනසක් නැහැ වැඩ කරන කෙනා කියලා වෙනසක් නැහැ හැමෝම නේ ඒ හැමෝටම තියෙන්න ඕනි ආචාර ධර්ම. එයාලගේ එතික්ස් තියෙන්න ඕනි. එනේ යන වෙලාවක් වැඩ කරන විදිහක් අනිත්යට ගරු කරන විදිහක් ඔය හැම දෙයක්ම. ඉතින් ඔන්න ඕකට තමයි කියන්නේ ආචාර ධර්ම කියලා. එතකොට සමාජ වගකීම් ඇතුළතදී කතා කරේ ඇල්මැති පාර්ශවයට සාධාරණයක් වෙන්න ඕනි කියන එක. මෙතනදී කතා කරන්නේ මෙන්න මේ කියන විදිහට ඇල්මැති පාර්ශවයට සාධාරණයක් වෙන්න ඕනි ව්‍යාපාරය කරගෙන යන්න ඕනි. විශේෂත්වයකට තියෙන්නේ ආචාර ධර්ම වල තියෙන වැදගත්කම තමයි කළ යුතු දේ හා නොකළ යුතු දේ පිළිබඳ අවබෝධයෙන්. හොඳ නරක ගැන අවබෝධයෙන් ව්‍යාපාරය හරියට මෙහෙවීමත් එක්ක ඉස්සරහට කරගෙන යනවා නම් ඒකට තමයි අපි කියන්නේ ආචාර ධර්මයක් කියලා. හරි මතක තියාගන්න එතික්ස් කියලා මතක තියාගන්න ඔයාලා කරන්න ඕනි ඔයාලගේ පැත්තේ එතික්ස් ටික. හරි එච්චරයි පොඩි දෙයක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ කියන ආචාර ධර්ම ඉටු කිරීමක් කරොත් දැන් උදාහරණයක් ඔයාලා ඉස්කෝලේ යන්නකෝ ඉස්කෝලේ යනකොට නේ යන වෙලාවක් තියෙනවා යුනිෆෝම් එකක් තියෙනවා ඊට පස්සේ එහෙම යුනිෆෝම් ප්‍රශ්න આવොත් නේ මාර ප්‍රශ්න සමහර ඉස්කෝලෙන් එන්න වෙනවානේ කොන්නේ කපන විදිහක් තියෙනවා කොණ්ඩේදී එතන ඒවා බලනවා ඊට පස්සේ තව කැහැල් ළමයිට වෙනම පිරිවෙල ළමයිට වෙනම නිල ඇඳුම හැමදේම තියෙනවා ඔෆිස් එක ජොබ් එකකට ගියාමත් එහෙම ඔයාට ජොබ් එකේ ඉන්ටර්විව් ගිහිල්ලා ඔයා ඉන්ටර්විව් එකෙන් ෆේස් කරලා පාස් වුණාට පස්සේ ඔයාව එතනට අපොයින්ට් කරද්දී ඔයාට දෙනවා මෙන්න මේ ටික තමයි එතික්ස් ටික. ඔයා එන්න ඕනේ මේ වෙලාවට වැඩ කරන්න ඕනේ මෙහෙම නිවාඩු ගන්න ඕනේ මෙහෙම අර ඒ විදිහට පද්ධතියක්ම දෙනවා. ඉතින් ඔයාට මේ දෙන ටික තමයි ඒ ඉන්ස්ට්‍රක්ෂන් ටික තමයි ආචාර ධර්ම කියලා කියන්නේ. ඒතර ඒවා ඇත්තම නීතියකට වඩා රීතියක්. ඒක සමහරම තැන්වල නීති කරලා තියෙනවා. හැබැයි ආචාර ධර්මයක් කියලා කියනකොට පස්සේ රීතියක්. ඉතින් ඒවා කරන එක හොඳයි. මොකද ඒවා දේවල් කරොත් මොන වගේ වාසියද ඇති වෙන්නේ. හිතන්න ව්‍යාපාර සංවිධානයක් ඇතුලේ හොඳ ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා නම් සේවකයා විදිහට එයාගේ වැඩ ටික ලස්සනට කරනවා නම් අයිතිකරු විදිහට ඊට පස්සේ මැනේජ්මන්ට් එක පිළිවෙලට යනවා නම් ඉතින් ඔය විතර තියෙනවා නම් ව්යාපාරය ඇතුලේ හොඳ මානව සම්පත් කළමනාකරණයක් බිහි වෙනවා. ඒතර හිතන්නකෝ ඔයාලගේ ඉස්කෝලේ දැන් මම මෙහෙම කියනකොට මතක් වෙනවා ඇති. ඒතර ඔයාලගේ ඉස්කෝලේ ගත්තොත් එහෙම සමහරව ඔයාලා ගොඩක් ගරු කරන කෙනෙක් ඇති. ඊට පස්සේ ඔයාලා සමහරට අවුල් අයත් ඇති. ඒ වගේ දේවල් තියෙනවා නේ. ගෙදරත් එහෙම. සමහරට අම්මා අවුලක් නැහැ තාත්තාට ටිකක් බය වැඩි නේ. සමහර තාත්තා අවුලක් නැහැ අම්මට බය වැඩි අර ඒ වගේ. එතකොට ඔයාලා මේ නීති පද්ධතිය ඇතුලේ කොහොමද ඉන්නේ? ආයතනයක වැඩට ගියාට පස්සේ එහෙම බෑ. ඒ ආයතනයට අදාළ ඒ නීති පද්ධතියක් එක්ක ඔයා යන්න ඕනේ. හරි? ඉතින් ඔන්න ඔය විදිහට නීති පද්ධතියත් එක්ක ව්‍යාපාරය පිළිවෙලට කරගෙන යනවා නම් ඔන්න ආචාර ධර්ම පද්ධතියක් කියලා අපි කියනවා. හරි? මතක තියාගන්න. ඒතර මිනිස්සු අතර යහපත් මානව සම්පත් කළමනාකරණයක් බිහි වෙනවා. මෙන්න මේ ආචාර ධර්ම පද්ධතිය හරියට පිළිපැදීමක් කරොත් වාසි. ඊට පස්සේ ව්‍යාපාරයේ කීර්ති නාමය කොහොමත් වර්ධනය වෙනවා. මෙහෙයුම් කළමනාකරණය හරියට කරොත් නිෂ්පාදන අංශය ආචාර ධර්ම ටික හරියට කරොත් හොඳ ගුණත්වයෙන් උසස් නිෂ්පාදිතයක් පාරිභෝගිකයට දෙන්න පුළුවන්. ඒ තුලින් කීර්ති නාමය වර්ධනය වීමක් වෙනවා. ව්‍යාපාරයේ තුල ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය වර්ධනය වීමක් වෙනවා. ඒ වගේම ව්‍යාපාරය කෙරෙහි රාජ්‍ය අනුග්‍රහය වගේ දේවල් හම්බ වෙනවා. ඒ වගේම අනවශ්‍ය බලපෑම්, ඍණාත්මක බලපෑම් වගේ දේවලුත් අඩු වෙනවා මෙන්න මේ ආචාර ධර්ම පද්ධතිය හරියට කරගෙන ගියොත්. ඒ වගේම ව්‍යාපාරය ඇතුලේ කළ යුතු දේ හා නොකළ යුතු දේ පිළිබඳ අවබෝධය වෙනවා. උදාහරණයක් අලුතෙන් සේවකයෙක් ව්‍යාපාරයට ආවට පස්සේ අර ඉන්න සෙට් එක හරියටම කරගෙන යනවා දිගටම. ඒතර අර පරණ අය කියනවා මෙහෙම තමයි වැඩ වෙන්න ඕනි. අර බලන්න. ඒතර අරයත් අනුගත වෙනවා ඒකත් එක්ක. ඉතින් ඒ විදිහට ව්යාපාරය ඉස්සරහට කරන් යන්න පුළුවන්. ඒකත් වාසියක්. හරි. ඔන්න ඔය කියන වාසිය. අතරම සමාජ වගකීම් ඒ වගේම ආචාර ධර්ම දෙකම එක වගේ තමයි. ඒ වාසියම මේක ඇතුලේ තියෙනවා. හරිද? ඒතර වෙනසක් නෑ ඔයාලට පාඩම් කරද්දිත් ලියද්දිත් ලේසි. අවුලක් වෙන්නේ නෑ. හරි. ඒත් එකම මේ ආචාර ධර්ම පද්ධතිය ගත්තට පස්සේ ආචාර ධර්මත් එක්ක ගත්තට පස්සේ ආචාර ධර්ම තියෙනවා
පද්ධතියක්. මොකද්ද මේ පද්ධතියක් කියලා කියන්නේ? පද්ධතිය. ආචාර ධර්ම පද්ධතිය. ආචාර ධර්ම පද්ධතියක් කියලා කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේම තමයි ව්‍යාපාරයක නීති රීති පද්ධතිය. ඔයා ඉස්කෝලේ ගියාට පස්සේ ඔයාට හම්බෙන නීති රීති පද්ධතිය. ඔයා ජොබ් එකකට ගියාට පස්සේ ඒ ජොබ් එක ඇතුලේ ඔයා කොහොමද වැඩ කරන්න ඕනේ? මොනවද එතනදී කරන්න ඕනේ දේවල්? හරි. එන යන වෙලාවද වැඩ කරන විදිහට නිවාඩු ගන්න විදිහට සම්පූර්ණ ඉන්ස්ට්‍රක්ෂන් එකක් දෙනවා. ඒක තමයි ආචාර ධර්ම පද්ධතියක් කියන්නේ. ඒක ලිඛිතව ඉදිරිපත් කරනවා නම් ඒක ආචාර ධර්ම පද්ධතියක්. එතකොට එතනදී ආයතනයක් ඇතුලේ උදාහරණයක් ගවර්න්මන්ට් වැඩ කරන ජොබ් එකක් කරන කෙනෙක්ට නම් එයාට ආයතනික සංග්‍රහයක් තියෙනවානේ. එතකොට ඒ ආයතනික සංග්‍රහය ඇතුලේ කතා කරනවා මේ දේවල් ටික තමයි ඔයා කරන්න ඕනේ. ඔයාට නිවාඩු ගන්න පුළුවන් මෙච්චරයි. අර නීති ටිකක් දාන්න. එහෙම නැතුව බෑ නීති. ඒක හරියට සුපර්වයිස් කරනවා මැනේජර්ස්ලා බලනවා. ඉතින් ආචාරම පද්ධතිය සමහර වෙලාවට දැන් නම් එහෙම පොතක් එහෙම දෙන්නේ නැහැ නේ. සමහර වෙලාවට වීඩියෝ එකක්, සමහරට PDF එකක්, සමහරට WhatsApp කරලානේ මොනවා හරි කරලා ඒව හරහා මේ ඉන්ස්ට්‍රක්ෂන් ටික දෙනවා. නැත්තම් ටයිප් කරලා දාලානේ ඒක සම්පූර්ණ බලා ගන්න පුළුවන්. ඒ විදිහට වැඩ කරන්න ඕනේ. හරි. ඒ ඇවිල්ලා ආචාරම පද්ධතිය. ඊට පස්සේ හිතන්න මෙන්න මේ ආචාර ධර්ම පද්ධතිය තියෙනවා. හරි. මේ ආචාර ධර්ම පද්ධතිය හදනකොට ඔන්න හිතන්න ඔයාලා බිස්නස් එකක් පටන් ගත්තා කියලා. ඒතර ඒ ආචාර ධර්ම පද්ධතිය ඔයාලා හදන්න ඉපේද? ඔන්න ඔයාලා මොකක් හරි බිස්නස් එකක් පටන් ගත්තා. ඔයාලගේ ආයතනයේ සේවකයෝ ගන්නවා, තව මැනේජර්ස්ලා ගන්නවා, ගොඩක් අය ගන්නවා. ඉතින් ඔයාලා මේ බිස්නස් එක පටන් ගත්තට පස්සේ ඒකේ නීති රීති පද්ධතියක් හදන්න ඉපේ. නැත්තම් කොහොමද බිස්නස් එකක් කරන්නේ? නීති ටිකක් තියෙන්න ඉපේ. හරි. ඉතින් මේ නීති රීති පද්ධතිය හදනකොට මොනවා ගැනද ඔයාලා බලන්න ඕනේ? එක හා සමාන ව්‍යාපාරයක්, තරංකාරී ව්‍යාපාරයක් පටන් ගත්ත කියලා හිතන්නකෝ. ඒතර එතනදී ඔයාලා බලන්න ඕනි නීති රීති පද්ධතිය හදද්දි බලන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. මොන වගේ දේවල්ද බලන්න ඕනේ? පළවෙනිම දේ ගනුදෙනු කරු ගැන බලන්න ඕනේ. ගනුදෙනු කරගෙන බලන්නේ නැතුව ආචාර ධර්ම පද්ධතියක් හදලා බෑ. නීති රීති පද්ධතියක් හදලා බෑ. ඊට පස්සේ ගන්න ඕනේ සේවකයා ගැන හොඳට අවබෝධයක් හදන්න ඕනේ නීති රීති පද්ධතිය හදද්දි. ඊට පස්සේ තරඟකරුවෝ ගැන බලන්න ඕනේ. අපේ එක විදිහක් තවත් ආයතනයක චුට්ටි වෙනස්කම් තියෙන්න පුළුවන්. අර සාපේක්ෂ වෙනසක් වෙන්න බෑ. ඊට පස්සේ ගත්තට පස්සේ සමාජ සංස්කෘතිය ගැන බලන්න ඕනේ. ආචාර පද්ධති සංස්කෘතිය ගැන බලන්න ඕනේ. එතකොට නිලැඳුම ඉඳලා නේ යුනිෆෝම් එක ඊට පස්සේ සමහර වෙලාවට දැන් හිතන්න උදාහරණයක් ආයතනයක තියෙන ආයතනයක එළියට සේවකයෙක් යනකොට ඒ ආයතනයේ ටී-ෂර්ට් එකක් අඳන් යනවා නම් ඒතර ඒ ආයතනය ගැන එයා යන විදිහ එයාගේ යුනිෆෝම් එක ගැන බලලා ආයතනය ගැන ඉමේජ් එකක් මිනිස්සුන්ට යනවා නේ ගනුදෙනු කරුට. මේක මෙන්න මේ වගේ පිළිවෙලට යන එකක්. හරි. ඊට පස්සේ ආයතනයේ මොනවා හරි ඩොකියුමන්ට් එකක් එළියට යනවා නම් හරි. සේවකයා යන විදිහ දැකලා ඒ ආයතනය ගැන ඉමේජ් එකක් යනවා නම් එහෙම නැතුව අර එහෙම මොකක් හරි කල්චර් එක අනුව ඒක වෙනස් වෙනවා. හැබැයි අපේ ලංකාව ගත්තොත් එimhe ලංකාවේ තුලේ කල්චර් එක ඇතුලේ තියෙන විදිහද ඔයාලා දන්නවා. ඉතින් ඒ විදිහට මැච් වෙනවා නම් අන්න එළියට පණිවිඩයක් යනවා. මේ ආයතනය හොඳයි කියලා නේ. හොඳ ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා කියලා. නිලැඳුම බලලා තීරණය කරනවා. සමහර වෙලාවට මේ පේන දේ නොවෙන්න පුළුවන්. හැබැයි එහෙම තීරණය කරන අවස්ථා තියෙනවා. ඒ නිසා ආචාර ධර්ම පද්ධතිය හදද්දී, නීති රීතික හදද්දී සමාජ සංස්කෘතිය ගැන බලන්නම ඕනේ. නැති වුණොත් වරදිනවා. ඊට පස්සේ ප්‍රායෝගික වෙන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් වැඩෙන වෙලාව 8:00 හවස 5 නම් අවුලක් නැහැ. එහෙම නැතුව සමහර වෙලාව වෙනස් වෙන අවස්ථා තියෙනවා. එතකොට උදේ පාන්දරම දාලා සමහර shift තියෙනවා. ඒක අවුලක් නැහැ. හැබැයි ඒක සාධාරණ වෙන්න ඕනේ. ඊට පස්සේ ව්‍යාපාරය පිළිබඳ කොහොමද බලන්න ඕනේ. නැත්නම් ඉතින් ආචාරම පද්ධතියක් හදලා වැඩක් වෙන්නේ නැහැ. අර ටික වැදිලා. හරි හරි මෙතන මේ ටික විතරයි තියෙන්නේ. හරි හරි. දැකලා තමයි. හරි හරි. හරි. මට මීට හරි දැන් බලමු අපි මෙන්න මේ ආචාර ධර්ම ශිත අනුව හඳුනා ගැනීමක් කරා. එතකොට මේ විවිධ ශිතයන් වලට අදාළ විවිධ ආචාර ධර්ම තියෙනවා. එතකොට පොදුවේ ආචාර ධර්ම ඕන තරම් තියෙනවා. මේ ශිතයන් වලට අදාළ ආචාර ධර්ම වෙන වෙනම එක්සෑම් අහනවා. වෙන මතක තියාගන්න ප්‍රධාන ශිතයන් හතරක් තියෙනවා. පළවෙනි එක මූල්‍ය කළමනාකරණයට අදාළ ආචාර ධර්ම තියෙනවා. ඊට පස්සේ අලවි කළමනාකරණයට අදාළ ආචාර ධර්ම තියෙනවා. මානව සම්පත් කළමනාකරණයට අදාළ ආචාර ධර්ම තියෙනවා. මෙහෙයුම් කළමනාකරණයට අදාළ ආචාර ධර්ම තියෙනවා. දැන් හිතන්න මූල්‍ය කළමනාකරණය. මේකට හොඳ උදාහරණයක් ගමු. දැන් හිතන්නකො ඔන්න ගෙදර තාත්තා monthly salary එකක් අරගෙන ඒක ගෙනලා දෙනවා අම්මාට. ඉතින් අම්මා ඕක මාසෙ තුල වියදම් කරනවානේ. එතකොට මේ කාලේ ගත්තොත් වියදම් වැඩි සමහර වෙලාවට කොහොමද salary එක මදි වෙනවා. ඉතින් ඔය විදිහට මාසයේ වියදම් ටික පියවගෙන යද්දී ටික දවසක් යනකොට මාසේ ඉවර වෙන්නත් නැහැ තාම. හැබැයි අම්මා කියනවා සල්ලි ටික ඉවරයි මොකද්ද කරන්නේ වියදම් තව ටිකක් තියෙනවා කියලා. ඒ වෙලාවට ප්‍රශ්නයක් තාත්තට මල වැන්නලා නේ තාත්තා බනින්නත් පුළුවන්. හැබැයි ඒකට වඩා අම්මාට පුළුවන් නම් මෙන්න මේවට තමයි වියදම් උනේ කියලා හරියටම ඔප්පු කරලා පෙන්නන්න අවුලක්ම නැහැ. ඒතර තාත්තා අම්මා දැනගන්න ඕනි මොනවටද වියදම් උනේ 100%ක් නැත්නම් රෆ්ලි නේ බිල් ටික පෙන්නලා ඒ දේවල් ටික පෙන්නලා පුළුවන් තරම් බලන්න ඕනි. මෙන්න වියදම් වෙලා තියෙනවා හරි සාධාරණයි. එතකොට ඒ වියදම් ටික සාධාරණයි නම් තාත්තට මුකුත් කියන්න බෑ.
එතකොට ඒකත් gedara තියෙන විනිවිදභාවය ආචාර ධර්මයක්. ඒතර ව්‍යාපාරයක් ඇතුළේ අයිතිකර තමයි ව්‍යාපාරයේ මුදල් දෙවීමක් කරන්නේ. එයා මේකට මුදල් යොදවන්නේ මේ යාට වෙන කරන දෙයක් නැති කමට නෙමෙයි. ඒතර අයිතිකර මුදල් දෙවීමක් කරාට ඔයා පාලනය කරන්නේ මුදල් පාලනය කරන්නේ මූල්‍ය කළමනාකරු. එතකොට සම්පූර්ණ ෆයිනෑන්ස් එක මුදල් පැත්ත. එතකොට මුදල්ම විතරක් නෙමෙයි මූල්‍ය කළමනාකරණය ඇතුළේ තියෙන අපි 13 වසරේ මැනේජ්මන්ට් පාඩම තියෙනවා. 15 වෙනි පාඩම ඇතුළේ කතා කරනවා මූල්‍ය කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා. අර මුදල් කොහොමද පාලනය කරන්නේ? ඒ දේවල් ගැන ගොඩාක් දේවල් තියෙනවා. ඒතර මූල්‍ය කළමනාකරණ දාලා ප්‍රධාන ආචාර්යමයක් තමයි පුළුවන් තරම් විනිවිදභාවයක් තියෙන්න ඕනේ. මොනවටද වියදම් කරේ? කොහොමද වියදම් කරේ? එතකොට ඒවා අවුල් යන්න හේතු මොනවද? හැමදේම පෙන්වන්න ඕන. හරිද? ඒ වගේම තව ගත්තට පස්සේ බදු වංචා වලින් වැළකීම. එතකොට ටැක්ස් වලින් නේ සමහර ව්‍යාපාර වියදම් වැඩි කරලා පෙන්නලා ලාභය අඩු කරලා ඒ වගේ වංචා කරන අවස්ථා තියෙනවා. එහෙම කරන්න එපා කියලා කියන්නේ. හරි. ඒක ආචාරම කඩකිරීමක්. ඊට පස්සේ ගත්තට පස්සේ මූල්‍ය වෙළඳපොළ තුල අක්‍රමිකතා. බොරු කරලා මූල්‍ය වෙළඳපොළ තුල අක්‍රමිකතා කරලා රවට්ටන්න එපා කියලා කියනවා. ඒ වගේ විගණනය ඔඩිටින්. ඒතර ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ගත්තොත් අවුරුද්දකට සැරයක් මාස ගානකට සැරයක් හරියට මූල්‍ය පාලනයක් විගණනයක් වෙන්න ඕනි. ඒතර ඔඩිට් එකක් වෙන්න ඕනි. ඒතර ඒ ඔඩිට් එක ඇතුළේදී අවසාන බැලුවට පස්සේ එහෙම කරාම ඒ ඔඩිට් එකෙන් අවසානට තියෙනවා නම් අවුලක් නැහැ මූල්‍ය පාලනය හරියට වෙලා කියලා ඔන්න මූල්‍ය කළමනාකරණය ඇතුළේ ආචාර්ම කඩකිරීමක් වෙලා නැහැ. හරි. ඔතනදී මේ ශීතයන් වලට අදාළ ආචාර්ම දෙකක්වත් මතක තියාගන්න සරලව දෙකක් මතක තියාගන්න ඒ ඇති ෂේප්. ඊට පස්සේ ගන්න අලෙවිකරණය දාලා ආචාර්ම අලෙවි කටයුතු කරද්දී නේ මොනවද ආචාර්ම පළවෙනි එක වැරදි ප්‍රචාරණ සිදු නොකිරීම. වැරදි දේවල් කරන්න එපා. පුළුවන් තරම් වැරදි ප්‍රචාරණ නොකර හරියට කරගෙන යන්න කියලා කියන්නේ හරි තොරතුරු එළියට දෙන්න. ඒ වගේම ගත්තට පස්සේ සාධාරණ හා අවංකව තරඟ කිරීම. උදාහරණයක් දැන් හිතන්න ඔන්න මොනවා හරි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා කියලා හිතන්නකෝ. මොකක් හරි ඩිටර්ජන්ට් ගන්නකොටේ රිදි සෝදන මොනවා හරි ඩිටර්ජන්ට් එකක්. එතනදී ඔන්න මොකක් හරි හේතුවක් මත තව ව්‍යාපාරයක ඩිටර්ජන්ට් එක නමක් මෙන්ෂන් කරන්න හදනවා. එහෙම මෙන්ෂන් කරලා දාන්න බෑ. එතකොට එහෙම දැම්මොත් නඩු. ඒ වගේම මූල්‍ය අලෙවිකරණය දාලා ආචාර්ම කඩකිරීමක් තමයි එතනදී කරන්නේ. ඊට පස්සේ ගත්තට පස්සේ පාරිභෝගිකයට තෝරා ගැනීමේ අවස්ථාව දෙන්න ඕනි. නිදහසේ තෝරා ගන්න පුළුවන් වෙනවනේ පාරිභෝගිකයට. මොකද පාරිභෝගිකයනේ ඕන දේවල් ගන්නෙ. එයානේ වියදම් කරන්නේ. ඒ තෝරා ගැනීමේ අවස්ථාව දෙන්න ඕනි. ඊට පස්සේ ගත්තට පස්සේ නිෂ්පාදන මිල අනෙකුත් කටයුතු වගේ දේවල්. නිෂ්පාදන කටයුතු මිල අනෙකුත් කටයුතු ඔය හැමදේම පොරොන්දු වුණ විදිහට ඉටු කරලා දෙන්න ඕනි. එහෙම නැතිනොත් අලෙවිකරණය දාලා ආචාර්ම කඩකිරීමක් තමයි ඒ. ඊට පස්සේ අපි බලමු මෙහෙයුම් වලට අදාළ ආචාර ධර්ම. ඒතර මෙහෙයුම් වලදී නිෂ්පාදන කටයුතු වලදී ආචාර ධර්ම තියෙනවා. පුළුවන් තරම් ගුණාත්මක භාණ්ඩ සැපීමක් කරන්න ඕනි. ඊට පස්සේ පරිසර හානි අවම කරන්න ඕනි පුළුවන් තරම්. පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රම බිහි කිරීමක් කරන්න ඕනි පුළුවන් තරම්. ඒ වගේම නිෂ්පාදන අපද්‍රව්‍ය නිෂ්පාදනයෙන් එළියට යන නිෂ්පාදන නිසා වේස්ටේජ් වෙන ඒ අපද්‍රව්‍ය හරියට බැහැර කරන්න ඕනි. ඊට පස්සේ බලන්නකො මානව සම්පත් කළමනාකරණය අදාළ ආචාර මොනවාද කියලා. ඒතර මානව සම්පත සේවකයින්ට සමානාත්මතාවය වෙනතුව සලකන්න ඕනි. එහෙම නැතිනොත් මානව සම්පත් කළමනාකරණය අදාළ ආචාරම කඩකිරීමක්. ඊට පස්සේ ගත්තම සේවක අයිතිවාසිකම් පුළුවන් තරම් ආරක්ෂා කරන්න ඕනි. ඒ වගේම වෘත්තීය සෞඛ්‍ය විනය ව්‍යාපාරය ඇතුලේ බය නැතුව වැඩ කරන්න පුළුවන් පරිසරයක් තියෙන්න ඕන. ඒක ආචාර ධර්මයක්. ඊට පස්සේ සේවක දුක් ගැනවිලි. සේවකයාට වෙන්න පුළුවන් එක එක දුක් ගැනවිලි. එයාට වෙන්න පුළුවන් හානි. පුළුවන් තරම් ආවරණය වෙන්න ඕනි. ඉතින් ඔන්න විවිධ ශිතයන් වලට අදාළ වෙන වෙනම ආචාර ධර්ම. හරි. ඕවා සරලව මතක තියාගන්න. එකකට දෙක ගානේ හරි මතක තියාගන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ තව දෙයක් වැදගත් වෙනස් දෙයක් තියෙනවා පොඩි බුද්ධිමය දේපලක්. මොකද්ද මේ බුද්ධිමය දේපලක් කියලා කියන්නේ? මම මේ ආචාර්යමත් එක්ක සම්බන්ධ කරලා මෙන්න මේක ගැන චුට්ටක් බලලෙමු. බුද්ධිමය දේපල. බුද්ධිමය දේපල. එතකොට කෙනෙක් අලුත් දෙයක් හොයාගන්නව නම් එයාට ඒක ගැන දැනුමක් තියෙනවා නම් එයාගේ නව නිෂ්පාදනයක් බිහි වෙනවා නම් මේක බුද්ධිමය දේපලක්. ඒතර ඔයාලා දන්නවා පේටන්ට් කියන එක අහලා තියෙන්නේ. පේටන්ට් එකක්. මොකද්ද මේ පේටන්ට් එකක් කියලා කියන්නේ? නව සොයා ගැනීමක් කරොත් කෙනෙක් ඔයාලා දැකලා ඇති මේ පහුගිය කාලේනේ එක එක දේවල් හොයාගත්තා ඉන්නවා. එක එක මැෂින් එක එක ගොඩාක් දේවල් හොයාගත්තා ඉන්නවා. ඒතර එයාට ඒක සම්බන්ධයෙන් බුද්ධිමය දේපල අයිතියක් තියෙනවා. ඒක තහවුරු කරන්න රජයෙන් නිකුත් කරන සහතිකයක් තමයි පේටන්ට් බලපත්‍රය. එතකොට ඔය ප්ලෑන් හැම ඒවා සම්බන්ධයෙන් කාර්මික සැලසුම් අයිතිය තියෙනවා. අලුතෙන් පොතක් ලියලා තියෙනවනේ එයාට කතෘ භාගයේ ලිපි හිමිකම තියෙනවනේ. ඒතර ඒ බුද්ධිමය දේපල. ඒ වගේම දන්නවාලා ට්‍රේඩ් මාක් එකක් නේ. ඒතර නැත්තම් බ්‍රෑන්ඩ් එකක්. කාගේ හරි නමක් ට්‍රේඩ් මාක් එකක්. එතකොට ට්‍රේඩ් මාක් එකක් ගත්තට පස්සේ ඒකම තමයි අනිත් පැත්තට බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ. එතකොට මෙතනදී බ්‍රෑන්ඩ් නේම් එකක්. බ්‍රෑන්ඩ් එකක්. එතකොට මේ බ්‍රෑන්ඩ් එකක් ගත්තට පස්සේ ඒක එයාලගේ නමින්ම තහවුරු කරලා තියෙන උදාහරණයක්. අපි කම්පැනි එකක් ගන්න ඕනම කම්පැනි එකක් ගන්න. ඒ කම්පැනි එකේ නමින් ඒ නමින්ම වෙන තව කම්පැනි එකක් රෙජිස්ටර් කරන්න බෑ. එතකොට මේ බුද්ධිමය දේපල අයිතිය යටතේ එයාලා ඒකේ අයිතිය තහවුරු කරගෙන ඉවරයි. හරි.
ඔන්න ඕක පොඩ්ඩක් මේකත් එක්ක සම්බන්ධ ඇඩිෂනල් දෙයක් සරලව මතක තියාගන්න. ඔය තමයි බුද්ධිමය දේපල හා සම්බන්ධ අයිතීන් කිහිපයක්. හරි. ඔතනින් මෙන්න මේ කියන ආචාර ධර්ම පද්ධතිය නැත්නම් ආචාර ධර්ම කොටස සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා.